හායි මනි සේවිංස් ටිප්ස් ගැන තමයි මම අද පොඩි වීඩියෝ එකක් කරන්න හැදුවේ. ඇත්තටම මමත් නොයෙකුත් වීඩියෝස් දැක්කා. Life with Love කියන YouTube channel එකෙන් තමයි මම මේකට ඇත්තටම මොටිවේෂන් එකක් ගත්තේ. ඒ කියන්නේ මට නම් සාමාන්‍යයෙන් දිනපතා මුදල් එකතු කරන්න බෑ. මට එහෙම හැකියාවක් නැහැ. මට ඒක වියදම් වෙනවා. අනිත් එක තමයි මම බොක්ස් එකක් හදලා කළත් මට ඒක කරගන්න සාර්ථක වුණේ නැහැ. ඉතින් මේකත් මේ රුපියල් 20 මම මේ වගේ chart එකක් හදාගත්තා. මේක මගේ පර්පස් එකට ඇත්තටම. ඉතින් මේ දැන් මං වගේම අර එහෙම එකතු දිනපතා එකතු කරන්න බැරි කට්ටිය ඕන තරම් ඉන්නවනේ. ඒ කෙනෙකුට උදව්වක් වෙයි කියලා හිතලා තමයි මම මේක දාන්නේ. මෙන්න මේ වගේ රුපියල් 20න් පටන් අරගෙන දින 100ක් ඇතුළත. එතකොට අවසන් දවසට එන්නේ රුපියල් 2000. මෙන්න මේ වගේ ඔයගොල්ලෝ ලියා ගන්න. මේ chart එක අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. නැත්නම් ඒක කිසිම තේරුමක් නැහැ. අනිත් එක තමයි මට දිනපතා 20 30 40 ඔහොම මම දාන්න කැමති නැහැ. ඉතින් මං වගේ අය ඇති. මං ඒකයි මේ වීඩියෝ එක ඇත්තටම දාන්නේ. තව කෙනෙකුට අනිවාර්යයෙන්ම හෙල්ප් එකක් වෙයි කියලා හිතනවා. එතකොට මම කරන්නේ මගේ මෙතන දවසේ මේ ටෝටල් එක තියෙනවනේ. මෙතන දැන් මේ 20 පොඩි පොඩි ගණන් වල එකතුයි ටෝටල් එක තියෙනවා. එතකොට මට පළවෙනි එකේ ඇවිල්ලා තියෙන රුපියල් 1320ක්. අන්න ඒ වගේ. ඊට පස්සේ මම දිගින් දිගට මේ ටික පොඩ්ඩක් කියන්න 1320යි 3000 ගාණක් 6840 8000 ගාණක් 11000 13000 ගාණක් 16000 ගාණක් 18000 ගාණක් තියෙනවා. අන්තිම එකේ ටෝටල් එක තියෙන 20යි 900යි මගේ මුළු එකතු වෙනවා 1,10,000. සම්පූර්ණ මම මේ මාස 3 ඇතුළත දින 100 ඇතුළත මම එකතු කරන මුදල්. නමුත් මට මේ 20 30 40 දදා මට ඒක වෙන්නේ නැහැ. දිනපතා වෙන්නේ නැති දෙයක්. එතකොට මම කරන්නේ මේ රෝ එකක් තියෙනවනේ. මේ රෝ එකකට මට එනවනේ 1320 8000 5000 අන්න ඒ වගේ. මට සාමාන්‍යයෙන් ඉන්කම් එකක් ලැබෙන්නේ monthly. මාසෙකට දෙපාරක් තුන් පාරක් වගේ තමයි මගේ ඉන්කම් බේස් එක තියෙන්නේ. එතකොට මම කරන්නේ මේ වගේ ටෝටල් එක තමයි මම දාන්නේ. මේ වගේ ටෝටල් එක රවුන්ඩ් කරලා එතන ටික් එකක් දානවා මට මේ දවස් ටිකට මට මේ මුදල ලැබුණා. මට පෙන්ඩින් මුදලක් නැද 8000 ගානේ මට ලැබුණේ 7000 නම් දාන්න පුළුවන්. මම 1000ක් ඉතුරු කරගන්නවා. ඉතුරු ටිකට දාන්න. anyway මම මාසයක් ඇතුළත දින 100ක් ඇතුළත මාස 3ක් ඇතුළත මේ ලක්ෂ්‍ය හදාගන්න එක තමයි මගේ ටාගට් එක. ඒ වගේම තමයි මට මුදල් අතේ තියාගැනීම ඇත්තටම හරි අමාරු කෙනෙක්. මට පොඩි දෙයක් එහෙම පොඩි මුදල් එහෙම තියාගන්න බෑ. මට මොනවාට හරි වියදම් වෙනවා අන්න ඒ වගේ. එතකොට මම කරේ ඔයගොල්ලෝ ඕන කෙනෙකුට ඕපන් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙනම මොන හරි ඔයගොල්ලන්ගේ බැංක් එක. මගේ නම් කමර්ෂල් තියෙනවා, HNB තියෙනවා. එතකොට බැංක් එකේ වෙනමම account එකක් ඕපන් කරගන්න. හැබැයි මේ ගිහිලා රුපියල් 1000 එහෙම දාන්න බෑ කියලා ඔයගොල්ලෝ හිතනවා ඇති. හැබැයි මම හැමතිස්සෙම කරන්නේ ඔන්ලයින් තමයි මම වැඩ කරන්නේ, ගනුදෙනු කරන්නේ. ඒක නිසා මම හැමතිස්සෙම මගේ අර එකතුව ටෝටල් එක උනේ එක මන්ට මුදල් අවශ්‍යතාවයක් තියෙනවා මම ඒ මුදල අතට අරගෙන මම බැංක් account එක through අර මුදල මගේ සේවිංස් account එකට transfer කරගන්නවා. ඉතින් ඒක ඇත්තටම කියනවා හොඳම ඔප්ෂන් එකක් වුණා මට. මම මෙච්චර දවසකට මම මේ ලක්ෂය තව පොඩ්ඩක් මට ඒකේ තියෙනවා ඉතුරු කරන්න. තාම දින 100ක් නැහැ. හැබැයි මම ඒ වගේ account එකක් through කරන නිසා මට ඒක කරගන්න පුළුවන් වුණා. මම box එකක් හදලා මම ඕකෙන් කියන්නේ කීප පාරක් කළා. හැබැයි මට ඒක කීයටවත් ඒ box එක through කරගන්න බැරි වුණා. ඉතින් මම කියන්නේ දැන් ඇත්තට මේ මං වගේ අය ඉන්නවා ඇති පොඩ්ඩ 20 30 40 ඔකට දාන්න කැමති නෑ එක්ක දැම්මොත් අරගන්නවා මොනවට හරි අන්න ඒ වගේ. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි ඕගලන්ට ලොකු මුදලක් එකතු වුණාට පස්සෙත් කමර්ෂල් බැංක් එකේ තියෙනවා මනි මාකට් account කියලා. ඕගලන්ට නොකඩවාම ඔන්න ඕක throughම එකතු කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අර ඉමර්ජන්සි ෆන්ඩ් එකක් වගේ මේක තියාගන්න පුළුවන්. ඉතින් අර ලොකු මුදල් ආවම FD එකක් දාගන්න එක වෙනම දෙයක්. නමුත් මේක හරීම සාර්ථක ක්‍රමයක්. ගෙදරට ඔයා ගෙදර ඉඳන් පොඩි දැන් ඔෆිස් ගියත් මගේ ඉන්කම් මගේ බිස්නස් එකක් තියෙන නිසා මට ඒකේනේ මුදල් පවා මම එහෙම අතට ගන්නෙ නැහැ. එතකොට ඒක ඔක්කොම ඔන්ලයින් ට්‍රාන්ස්ෆර්ස් through තමයි හැමදේම වෙන්නේ. අන්න ඒ වගේ අය ඕන තරම් ගෙවල් වල ඇති. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් ඔයාගේ බැංක් එක throughම මේ එකතු කරගන්න එක කරගන්න. හැබැයි මේ සේවිංස් account එක ඔයා හිත මේ බලලා මේ හරියට මේකේ මුදල් අරගන්නේ නැතුව ඒක මේ ටාගට් එකට මේ යන්න. මොකද මාස 3ක් ඇතුළත ලක්ෂයක් ඒක අපි නිකම්ම සේවිංස් එකක් කරගන්න පුළුවන්. රුපියල් 20 ගානේ දාලා. දැන් ඔයාට දිනපතා එකතු කරන්න පුළුවන් නම් මේ 20 ගානේ ටික් කරලා බලන්න.
හරිම ඇත්තටම කියනවනේ හරිම ඉෆෙක්ටිව් දෙයක් ඒක. මොකද අපිට මාස 3ක් ඇතුළත මේ ලක්ෂ්‍යය නිකන් ඉඳලා හොයාගන්න පුළුවන් ඒක. ඒ කියන්නේ ඒකට අපිට උනන්දුව උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ ඇත්තටම කියනවා නම්. අපි මුදල් අතට ගත්තොත් තමයි අපේ මුදල් නිකම්ම මේක අපි දන්නේම නැතුව වීදම් වෙලා යනවා. ඉතින් මේ වගේ බොක්ස් එකක දාලා ඒක සීල් කරලා ඒක හැමදාම 20 30 40 80 අන්න ඒ වගේ දාලා කරන්න පුළුවන්. ඒක තවත් හොඳයි. නමුත් මට කරන්න බෑ. ඒක නිසා තමයි මම මෙන්න මේ වගේ දෙයක් පටන් මගේ මේ දේ සාර්ථක නිසා තමයි මම අද මේ වීඩියෝ එකක් කරන්න හිතුවේ. මොකද මං වගේ අය ඕන තරම් තව ඇති. ඒ වගේ තමයි බැංක් එක හැමතිස්සෙම ගනුදෙනු කරන අය, ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් අන්න ඒ වගේ කරන අය. ඉතින් මම විදුලි බිලක්වත් මම මුදල් අතට අරගෙන ගෙවන්නේ නැහැ. ඉතින් මං වගේ කරන අය ඕන තරම් ඉන්නවා. අන්න ඒ වගේ අයකට මේක හරීම ප්‍රයෝජනවත්. ඒ වගේම තමයි අර මම ටෝටල් එක යුතු කරන එක. ඉතින් මන්ත්ලි ඔයාට මාසෙකට දෙපාරක් තුන් පාරක් මොන හරි ඔයාගේ ඉන්කම් එනවනම් අන්න ඒ වගේ දේවල් ගොඩාක් ලේසි. හැබැයි අපිට දිනපතා ඉන්කම් එන්නේ නැහෙනේ. දැන් දිනපතා මගේ බිස්නස් එකකින් අපිට ඉන්කම් ආවත් මම ඒව අපි යූස් කරන්නේ නැතුව අර මොන හරි පිළිවෙලකට යන්නේ වගේ ගන්නවනම් ඒ අපි අදාළ ගත්ත ටෝටල් එක යූස් කරනවා නම් ඒක ගොඩාක් ඵලදායි කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා මොකක් හරි ඔයගලන්ට මේකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති කියලා ඇත්තටම. සුබ දවසක්.